health clinic සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අපි හැමෝම කැමති. අපිට පොඩි හරි අවදානමක් තියෙනවා නම් අපේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් අපි ඒ ගැන කවරදාටත් වඩා එහෙම නැත්නම් අනිත් කිසිම කාරණාවකට වඩා අපි හිතින් වද වෙනවා. අපි ගැන හිතන්න පටන් ගන්නවා. ඉතින් සමහර දේවල් තියෙනවා. ඇත්තටම අපිට ලෙඩක්ද එහෙම නැත්නම් අපිට එහෙම ලෙඩක් තියෙනවද කියලාවත් අපි දන්නේ නැති වෙලාවල්. ඒ නිසා තමයි අපි Friday Knowledge Fest වැඩසටහනේ පොදු කාරණා ගණනාවක් මේ වෙනකොට කතා කරලා තියෙන්නේ. සමහර දේවල් වලින් අපිට ලෙඩක් තියෙනවද කියලා හොයාගන්න සහ සමහර බොහෝ ලෙඩ වලින් අපිට දුරස් වෙන්න එහෙම නැත්නම් ලෙඩ අපෙන් දුරස් කරලා තියාගන්න පුළුවන් දේවල් අපි ඔබට කියමින් ඉන්නේ. අපි අදත් ආරාධනා කරා දියවැඩියාව පිළිබඳ විශේෂඥවරියක් ඒ වගේම සෞඛ්‍ය උපදේශකවරියක් වුණ වෛද්‍ය කෞශල්‍ය පෙරේරා මහත්මියට ඉතාම ආදරෙන් පිළිගන්නවා Knowledge First වෙනුවෙන්. අද අපේ මාතෘකාව මොකක්ද? අද අපි කතා කරන්නේ ಭಾರತ අංශ භාගය ගැන. ස්ට්‍රෝක් කියලා අපි කියනවා. ඒ අංශ භාගය ගැන කතා කරනකොට ගොඩක් විස්තරාත්මකව මම එතනින් එහාට කතා කරන්නම්. ඊට කලින් මම හිතනවා අපේ මොළය ගැන බ්‍රේන් එකේ ඒ කියන්නේ මොළේ හැදිලා තියෙන විදිහයි මොළේ ක්‍රියාකාරීත්වය ටිකක් වැඩිපුර මම කියලා දුන්නොත් ඒක ලේසි වෙනවා එතනින් එහාට කියලා දෙන්න. අවසාන ප්‍රතිඵලය මොකක්ද කියන්න කලින් ඒකට මූල බීජය මොකක්ද කියන එක පැහැදිලි කරගන්න එක වඩා වැදගත්. අන්න හරි. ඉතින් අපි ඉස්සෙල්ලම මේ රූප සටහන අපි දැන් බලමු. මේකේ තියෙන්නේ මේ අපේ මොළයේ අපි හෙමිස්ෆියර්ස් කියලා කියනවා. ඒ කියන්නේ මෙහෙම කොටස් දෙකක් එකට එකතු වෙලා තව ඇතුළෙනුත් සම්බන්ධ වෙනවා හැදිලා තියෙනවා. ඒ එක හෙමිස්ෆියර් එකක්. ඒ කියන්නේ එක අර්ධයක් තමයි මම මේ අරගෙන පෙන්නන්නේ. එතකොට අදහසක් ගන්න පුළුවන්. දැන් මේකේ ඔයගලන්ට මේ පැහැදිලිව පේනවා මේ ඉදිරියෙන් තියෙනවා ෆ්‍රන්ටල් ලෝබ් කියලා එකක්. ඒ කියන්නේ ඉදිරිම කොටස. දැන් මේක ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙහෙම නිකන් රැලි වගේ තියෙනවා. ඒ අපි ඒවට කියනවා ගයිරස් කියලා. මේ බලවල් වගේ තියෙන ඒවට අපි සල්කස් කියනවා. ඒ අපි නම් කරාට ඒක මෙතන වැදගත් නැහැ. තේරුම් ගන්න ඕනේ මේ හැම තැනකම තියෙන ස්නායු සෛල සමූහයක්. ස්නායු සෛල මේ හැම තැනම ස්නායු සෛල ලක්ෂ ගණන් වලින් තියෙනවා. ඒ ගොඩාක් එකතු වෙලා තමයි මේ කොටස් හැදිලා තියෙන්නේ. කියන්නේ මුළු බ්‍රේන් එකම ගත්තාම ස්නායු සෛල තියෙනවා. එතකොට දැන් මේ ස්නායු සෛල වලින් කරන ක්‍රියාව එක කොටසෙන් වෙනස් ක්‍රියාවලියන් කරන්නේ. දැන් අපි හිතමුකෝ ෆ්‍රන්ටල් ලෝබ් එක කියලා. මේ හරියේ තියෙන ස්නායු සෛල වලින් කරන්නේ හිතීමේ හැකියාව. ඒ කියන්නේ තීරණ ගැනීම. අපි කියන්නේ ජජ්මන්ටල් ඇබිලිටි. දැන් අපි ජජ් කරනවා මේක මම මෙහෙමයි කරන්නේ. තීරණය ගන්නවා මම මෙහෙම තීරණයකට එනවා. ගැඹුරු චින්තනය කියන්නේ අපි ගොඩක් ගැඹුරට හිතන ඒවා ගොඩාක් ඔක්කොම පාලනය කරන්නේ මේ ෆ්‍රන්ටල් ලෝබ් එකෙන්. ඔකත් එක්ක වෙන්න තියෙන එක සිවිල් කාරණාවක්. බුද්ධිය වැඩි වෙනකොට තට්ට පෑදෙනවා වගේ අදහසක් ඇවිල්ලා ඇත්තේ ඔය විද්‍යාත්මක කාරණාවත් එක්ක සම්බන්ධයක් ඇති. මොකද ඒකේ ස්නායු සෛලවල ඝනත්වය වැඩි වෙන්න එයාගේ හිතීමේ හැකියාව වැඩි. ඒ කියන්නේ එතන ක්‍රියාව වැඩි වෙන නිසා තමයි එතන සෛල සංඛ්‍යාව වැඩි වෙන්නේ. ඉතින් ඒ වගේම දැන් අපි මෙතන තියෙනවා ප්‍රීසෙන්ට්‍රල් ගයිරස් කියලා අපි කියනවා. ඒ කියන්නේ ඒකෙන් තමයි අපේ ස්කෙලටල් මසල්ස් ඒ කියන්නේ අපේ මාංශ පේශීන් වල සිතාමතා කරන ක්‍රියාවලියන් පාලනය කරන්න එතනින්. ඉච්ඡානුග ක්‍රියා. මං අතක් උස්සනවද අතක් පහළ දානවද ඇවිදිනවද ඒවා ඔක්කොම අපි කියන්නේ කෝඩිනේට් කරනන්නේ මේ ක්‍රියාත්මක කරන එකේ මැසේජ් එක පාලනය කරන්නේ මේ මෙන්න මේ ඔරෙන්ජ් කලර් එකෙන් තියෙන කොටසෙන්. ඊගාවට මේකේ තියෙන පොස්ට් සෙන්ට්‍රල් ගයිරස් කියලා මේ පැරයිටල් ලෝබ් එකේ පළවෙනිම ගයිරස් එක මෙන්න මේ හරිය. ඒකෙන් කරන්නේ ඇත්තටම අපිට බාහිරින් එන සංවේදී එක බාහිරින් එන විස්තර අපිට ලබා දෙන්නේ අවසානයේ මෙතන. කියන්නේ ස්පයිනෝතැලමික් ට්‍රැක් කියලා කියනවා. ඒ කියන්නේ වෙනමම ස්නායු තන්තු පහලින් එනවා. දැන් අපි කකුලට ඇණයක් ඇනුණත් අපිට ඒකේ මැසේජ් එක ඒ තන්තුව දිගේ පහලින් ඇවිල්ලා අවසානයේ මෙන්න මෙතනට තමයි එන්නේ. ඒ කියන්නේ සීතලක් දැනුණාද රස්නයක් දැනුණාද ඒකේ අවසාන ප්‍රතිඵලය මෙතනට ගේනවා. එතකොට අපි දැනගන්නවා මෙහෙම දෙයක් වෙලා කියලා. ඒ වගේම දැන් මේ පිටිපස්සෙන් ඔයගලන්ට පේනවා බ්‍රවුන් කලර් එකෙන් තියෙන ඔක්සිපිටල් ලෝබ්. මම මේ ප්‍රධාන ටික පෙන්නන්නේ මේ කතන්දරේ මෙතනින් හරි කියන්නේ ලේසි වෙන හින්දා. ඔක්සිපිටල් ලෝබ් කියලා කියන්නේ අපේ ඔළුවේ පිටිපස්සේ තියෙන එක කොටස. අපේ පෙනීම කලර්ස් බලා ගන්න එක පාටවල් අඳුරා ගැනීම ඊට පස්සේ හොඳට පෙනීම පාලනය කිරීම කියන්නේ ඇහැ සම්බන්ධ වෙනවා. නමුත් පෙනීම පාලනය හොඳට පෙනීම
ලබා ගන්නේ මෙන්න මෙතනින් ඔක්සිපිටල් ලෝබ් එකෙන්. අවසානයේ මේ ඇහැට එන ආලෝක කිරණත් එක්ක රූපයක් පෙනිලා ඇහැට තන්තු ඇවිල්ලා ඒ කියන්නේ ඇහැට ආවහම මේ ප්‍රතිබිම්බය ඒ ප්‍රතිබිම්බය හරියටම අපිට බලා ගන්න පුළුවන් මේ ඔක්සිපිටල් ලෝබ් එක තියෙන නිසා. ඊගාවට තියෙනවා මේ තවත් වැදගත් තැනක්. මොකද මේ වගේ ලක්ෂණ මතුවෙන්නේ මේවැ ස්ට්‍රෝක් එකක් ආවහම. තව වැදගත් තැන තමයි සෙරිබෙල්ලම් කියන්නේ. ඒ කියන්නේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ දම් පාටින් තියෙන කොටසක් ඒ හරියෙන් කරන්නේ අපේ ඇඟේ බැලන්ස් එක පාලනය කරනවා. අපිට හරියටම ඇවිදින්න පුළුවන් වෙලා තියෙන්නේ මේ සෙරිබෙල්ලම් එක හරියට වැඩ කරන නිසා. මෙන්න මේ කොටස. මොකද ඒ දම් පාට කොටස සෙරිබෙල්ලම් කියන එක හරියට ක්‍රියාත්මක වුණේ නැත්නම් තමයි එතන ස්ට්‍රෝක් එකක් ආවොත් ඒ වගේ මං ඉදිරියට කියනවා. ඒ අදාළ පුද්ගලයා බැලන්ස් නැහැ කියනවා. ඇවිදින්න බෑ කියලා අල්ලගෙන යන්න ඉඩ තියෙනවා. කලන්ත දාලා වැටෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ පොස්ච් එක නැතුව කන්ට්‍රෝල් කරගන්න බැරුව. ඊට පස්සේ අපිට තව ඉන්ට්‍රස්ටිං දෙයක් තමයි අපි කතා කරන එක. දැන් බ්‍රොකාස් ඒරියා කියලා තියෙනවා මෙන්න මෙතන මෙන්න මේ පොඩි දම් පාට කොටසක් පේනවා. ඒකයි වර්නිකේස් ඒරියා. මෙන්න මේ කොටසයි. ඒ දෙන්න එකට එකතු වෙලා තමයි අපේ කතා කරන එක කෝඩිනේට් කරන්නේ. ඒ කියන්නේ දැන් අපි කියන බ්‍රොකාස් ඒෆේසියා කියලා ඒ කියන්නේ කතා කරන එක මෙතන ස්ට්‍රෝක් එකක් ආවහම මෙතන මේ හරිය ලේ කැටියක් වගේ හිර වුණොත් එයාට කතා කරන්න වචනවල හරියට පැහැදිලි කිරීමක් නැතුව එයා වචන කතා කරනවා. දැන් උදාහරණයක් අපි කප් එකක් දෙන්න කිව්වොත් එයා කප් එක කියලා තව වචන වෙනස් දේවල් කියන්න පුළුවන්. කප් එකක් දෙන්න කියලා give me a cup කියන්නේ නැතුව give cup. ඒක හරි පැහැදිලි කිරීමක් නැතුව කියනවා. ඒතර දැන් මේ වර්නිකේස් කියන ඒරියා එකයි බ්‍රොකාස් කියන ඒරියා එකයි මේ දෙකම එකතු වෙලා තමයි අපේ ලස්සනට අපේ භාෂා ශෛලිය අපි හසුරවන්නේ. පැහැදිලිද? ඒතර ඒ වගේ දැන් මට මේ ටික කිව්වහම මට හිතනවා ඔයගලන්ට මෙතනින් හැට මං කියන ඒවා පැහැදිලි වෙයි කියලා. එතෙන්දී මං තව රූපයක් පෙන්නනවා. දැන් ඕගලන්ට හිතනවා ඇති බ්‍රේන් එකේ මේවා ඔක්කොම කෝඩිනේට් කරනවා, පාලනය කරනවා. කොහොමද ඒක අවසාන මාංශපේශියට ලැබෙන්නේ කියලා මැසේජ් එක. දැන් ඒක මම පෙන්නන්න මේ අපි එකට කියනවා පිරමිඩල් ට්‍රැක්ස් කියලා. කෝටිකෝස්පයිනල් ට්‍රැක්ස් කියලා ඒ වගේ වචන තියෙනවා. අපි ඒ තරම් ගැඹුරට යන්නේ නැහැ. නිකන් තේරුම් ගන්න මෙතන ඉඳන් ස්නායු තන්තු විහිදෙනවා පහළට. ඒ කියන්නේ ස්නායු දේහය මෙතන තියෙනවා. ස්නායු තන්තු පහළට විහිදෙනවා. විහිදිලා අපේ සුසුම්නාව දිගේ ඒ මැසේජ් එකේ තන්තුව දිගේ අරගෙන එනවා. මේ එක කොටසකදී ඕක ක්‍රොස් වෙනවා. දෙපැත්තට යනවා. අන්න ඒකයි අපි වම් පැත්තේ ස්ට්‍රෝක් එකක් ආවොත් දකුණු පැත්තේ බලපාන්නේ. ඒ කියන්නේ ලක්ෂණ මතුවෙන්නේ දකුණු පැත්තෙන්. හේතුව මේ ට්‍රැක් එක එක තැනකදී දෙපැත්තට යනවා. ක්‍රොස් වෙනවා. ඒතර දැන් මෙහෙම ඇවිල්ලා ඔයගලන්ට පේනවා දැන් මෙයා හිතන්න මේ මනුෂ්‍ය රූපයක් මෙතන තිබ්බට මෙයාගේ බ්‍රේන් එකයි මෙයාගේ සුසුම්නාවයි තමයි මේ තියෙන්නේ. මේකම මෙතනට හිතන්න. දැන් මේ පින්තූරෙන් මේ බ්‍රේන් එකයි මේ සුසුම්නාවයි. ඉතින් ඒක තමයි අපි එළියට අරන් පෙන්නන්නේ. ඒතර ඒ සුසුම්නාවේ තියෙන මේ මැසේජ් එක සුසුම්නාවෙන් අපි මේ ඇන්ටීරියර් හෝර්න් සෙල්ස් කියනවා. මෙන්න මේ ස්නායු තන්තුව දිගේ මාංශපේශීන්ට යනවා. කොන්දෙන් විහිදෙන්නේ කොන්ද පැත්තෙන් විහිදෙනවා. විහිදිලා මේ මාංශපේශියට යනවා. එතකොට අපි බ්‍රේන් එකෙන් කියනකොට අත උස්සන්නවා කියලා මෙයා මේ පැත්තෙන් අත උස්සනවා. ඒ මැසේජ් එක එන්නේ මේ විදිහට. පැහැදිලිද? ඔව්. ඒ කියන්නේ අපිට මැසේජ් එක දුන්නත් ඒක ක්‍රියාව කරගන්න බැරි වෙන්නේ එතන යම් මේ ෆ්ලෝ එකේ ප්‍රශ්නයක් තියෙනවා. ෆ්ලෝ එකේ ප්‍රශ්නයක්. මේ කොහේ හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් එතකොට මම ඔක තවත් ඉන්ට්‍රස්ටිං වෙන මේ පින්තූරේ බැලුවා නම් දැන් මම ඕගලන්ට මේ ඔළුවේ කොටස් දෙකෙන් එක භාගයක් ගැන මේ කියලා දුන්නේ. එක අර්ධයක් කියලා දුන්නේ. ඒකේ දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ තියෙන්නේ ප්‍රීසෙන්ට්‍රල් ගයිරස් කියලා මම කිව්වේ අපේ මාංශපේශීන් පාලනය කරන කොටස කියලා. මෙන්න මේ ඒ කොටස රෝස පාටින් ඔරෙන්ජ් කලර් එකෙන් මේ තැඹිලි පාටින් පේනවා. ඒකේ හරිම ඉන්ට්‍රස්ටිං ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ ඒකේ දැන් උඩ සිට මේ පැත්තේ ඉඳන් ඔළුවේ මැද ඉඳන් මේ පැත්තට ගත්තොත් මේ උඩ සිට අපේ ඇඟේ කොටස් පාලනය කරන විදිය තමයි තියෙන්නේ. මැද හරියෙන්ම පාලනය කරන්නේ කකුලේ ඇඟිලි. ඊට පස්සේ ඇන්කල් එක, ඒ කියන්නේ විලුඹ. ඊට පස්සේ දණහිස්, හිප් එක, මේ ඉන. ඊට පස්සේ ඇඟේ අර ෂෝල්ඩර් එක, උරහිස්ස, ඊට පස්සේ අපේ වැලමිට, ඒ වගේ මෙහෙම යනවා. ඊට පස්සේ අත. මේ කොටසම පාලනය කරනවා අත. මොකද්ද? චූටි ඇඟිල්ලේ ඉඳන් මේ ඇඟිලි ටික. ඊට පස්සේ මෙතන පාලනය වෙනවා අපේ
ඇස් මූණ කට දිව මේ හරිය තමයි දිව. දැන් එතකොට මේ බ්‍රේන් එකේ උඩ ඉඳන් පහළට මේ තියෙන විදිහ තමයි මේ පින්තූරයෙන් පෙන්වන්නේ ඔයගලන්ට. එතකොට දැන් හිතා ගන්න පුළුවන් නේද මේ හරිය ලේ කැටියක් ආවොත් දිව හසුරව ගන්න බෑ. ඒක තමයි අර දිව පැටලෙන්න පටන් ගන්න. දැන් මේ හරිය වුණොත් අතපන නැති වෙනවා. තව ඒ අදාළ කොටසේ ලේ කැටිය හිර වුණාම තමයි ඒ අදාළ පැත්ත පන නැති වෙන්නේ. මොකද ඒකෙන් යන පාත්වේ එකෙන් යන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙනවා. ඇයි අතන මැසේජ් එක යවන්නේ නැහැ. මෙතන ලේ කැටිය හිර වෙන නිසා. රයිට්. එතකොට මම දැන් වීඩියෝ එකකින් පෙන්නන්නම්. අපි කතා කරමින් ඉන්නේ අංශභාග රෝගය සම්බන්ධයෙන්. අංශභාගයට බලපාන විවිධ හේතු සහ මොලේ මොන කොටස්ද අංශභාගය සම්බන්ධයෙන් බලපාන්නේ කියන කාරණාව මොන කොහොමද බෙදාගන්නේ කියන එක අපි කතා කරා. දැන් මේ අපි බලන්න හදන්නේ ඒක වීඩියෝ එකකින් කොහොමද වෙන්නේ කියලා. දැන් මම අංශභාගය කියන එක සම්පූර්ණයෙන් විස්තර කරා නම් අංශභාගය කියන්නේ අපි සඩන් එහෙම නැත්නම් abrupt එකපාරටම නැවතීම අපේ ක්‍රියාවලියන්. ඒ කියන්නේ මොලේ ක්‍රියාකාරීත්වය යම් කොටසක එකපාරටම නැවතීම තමයි අපි අංශභාගය කියලා කියන්නේ. ඒ කියන්නේ උදාහරණයකට සමහර වෙලාවට හොඳට කතා කරපු හිටපු කෙනෙක් එකපාරටම කඩම් වැටිලා කියනවා මට කතා කරන්න බෑ දිව පැත්තකට ගියා දකුණු අත උස්ස ගන්න බෑ දකුණු කකුල උස්ස ගන්න බෑ ඒ පැත්තම පණ නැති වුණා කියලා. ඒ කියන්නේ ඒ ඒරියා එක ඒ පැත්ත අහු වෙන්න අපේ මොලේ කොටසක හේතු දෙකක් නිසා වෙන්න පුළුවන්. ලේ කැටියක් හිරවීම නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතන රුධිර නාලිකාව පිපිරීම නිසා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඔළුවේ දැන් ඔයගලන්ට පැහැදිලිවම දන්නවා මොලේ ගත්තාම මොලේට රුධිර සැපයුමක් හැම පැත්තෙම එනවා. අපි කැරොටිඩ් ආටීරිස් කියලා තියෙනවා, වර්ටිබ්‍රල් ආටීරිස් කියලා තියෙනවා. ඒ වගේ රුධිර සැපයුමක් බ්‍රේන් එකට එනවා. ඕක ආයේ කුඩා නාලිකාවට බෙදිලා තමයි මුළු මොලේටම රුධිර සැපයුම දෙන්නේ. එතෙන්දී අපි ඔක්සිජන් දෙනවා, අපි ඕනම අවයවයකට අවශ්‍ය ආහාර දෙනවා වගේ මොලේටත් ගිනියනවා, ග්ලූකෝස් ගිනියනවා ඒ වගේ. දැන් මෙතෙන්දී ලේ කැටියක් හිරවීම කියන එකයි ලේ රුධිර නාලිකා පුපුරන එක කියන එකයි මේ හැම එකටම හේතු සාධක වෙන හේතු කීපයක් තියෙනවා. ප්‍රධානම හේතු වශයෙන් මම කියනවා අධික රුධිර පීඩනය. ඊට පස්සේ දියවැඩියාව. ඊට පස්සේ අපි කියනවා දුම්පානය. ඊට පස්සේ මත්පැන් පාවිච්චිය. ඊට අමතරව අපි මෙඩිකලි කියනවා ඒට්‍රියල් ෆයිබ්‍රිලේෂන් කියලා තත්ත්වයක්. මම ඒක තව ටිකකින් පැහැදිලි කරනවා. ඒ සියලුම හේතු නිසා කුටීරවල අන්‍යෝන්‍ය සමතතාව වැටීම. කුටීර දැන් වාතියත් මෙඩිසින් සෑහෙන දන්නවා වගේ. ඒ කුටීරවල අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නැතිවීම. ඉතින් ඒ සියල්ලෙන් මොකක් හරි හේතුවක් හින්දා මේ අංශභාග කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. දැන් මම ඉදිරියට විස්තර කරනවා සමහර දේවල්. නමුත් මම දැන් විස්තර කරනම් අර අධික රුධිර පීඩනය මොකක්ද කියන එක. මොකද අධික රුධිර පීඩනය කියන එක ගොඩාක් කාලයක් අපි සාමාන්‍යයෙන් කියන්නේ 120-80 තමයි තියාගන්න පුළුවන් රීඩින් එක. ඊට එහා නිතරම අධික රුධිර පීඩනයකින් ඉන්නවා නම් ඒ කියන්නේ 160යි 80ට වඩා එහා නිතරම ඉන්නවා නම් කෙනෙක් එයාගේ රුධිර නාලිකා නිතරම අපි කියනවා ඩැමේජ් වෙන්න බලනවා. කුඩා නාලිකා කුඩා රුධිර නාලිකා නිතරම විනාශ වෙන්න පටන් ගන්නකොට කොයි වෙලේක හරි මේ දිරන රුධිර නාලිකාවක් පුපුරන්න පුළුවන්. හොඳයි අපි කතා කරමු ඉතින් අංශභාගය ගැන. අපි වෙලාව බලලා ඊට විරාමයකට ගිහින් ආයෙත් එනවා. මේ අපිට තියෙන ප්‍රශ්නයක් අපි කතා කරමින් ඉන්නේ. විරාමයෙන් පසු අපි නැවතත් ෆ්‍රයිඩේ නොලෙජ් ෆෙස්ට් සමග අපි විරාමයට යන්න කලින් කතා කරමින් සිටියේ අංශභාග රෝගය සම්බන්ධයෙන්. මේක අපිට තියෙන ප්‍රශ්නයක් කියන මේක අපිට ඕනෑම මොහොතක ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. ඒ තත්ත්වයන් ඇති වෙන්නේ ඇයි කියන කාරණාව දැන ඉගෙන ගනිමින් අපි සිටින්නේ කෞශල්‍ය පෙරේරා වෛද්‍යතුමියත් එක්ක. අපි නවත්තපු තැනින් පටන් ගමු. රයිට්. දැන් මම අංශභාගයේ හැදෙන එක කියලා දුන්නා. ඔයගලන්ට පේනවා මේ බ්‍රේන් එකේ එක තැනක් රුධිර සැපයුම නැතිවීම නිසා තමයි හුඟක් වෙලාට වෙන්නේ. දැන් මේ උදාහරණයකට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ රුධිර කේශනාලිකාව එන්න එතන සැපයුම එක්ක පිපිරීමක් රුධිර කේශනාලිකාව එහෙම නැත්නම් මේ වගේ රුධිර පිපිරීමක් එන කේශනාලිකාවේ එහෙම නැත්නම් රුධිර ලොකු නාලිකාවක එහෙම නැත්නම් ලේ කැටියක් කිරවීමක් නිසා වෙනවා. අපි මේ පිපිරීමට කියනවා හිමරජික් ස්ට්‍රෝක් කියලා. ලේ කැටිය හිරවීමට කියනවා අපි රුධිර පිපිරීම රුධිර නාලිකාව පිපිරීමට කියනවා අපි
හිමරජික් ස්ට්‍රෝක් කියලා රුධිර කැටියක් කිරවීමට කියනවා අපි ඉස්කිමික් ස්ට්‍රෝක් කියලා. දැන් මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒ මම මුලින් විස්තර කරපු හේතු අධික රුධිර පීඩනය. දැන් සමහර වෙලාවට අපිට පේෂන්ට්ස් ඇවිල්ලා තියෙනවා කිසිම ඒගොල්ලන්ට ගාණක් නැහැ. අහුවාන් කියනවා මගේ හැමදාම 170 60 ප්‍රෙෂර් එක තියෙන්නේ උඩ ලෙවල් එකේ තියෙනවා කියනවා. ඒ ගන්නට තිබ්බම ඒක සීසන් වෙනවා කියලා හිතන්නේ. ඔව් ඒගොල්ලෝ හිතනවාද ඒක යාගේ ප්‍රෙෂර් එක කියලා. මගෙන් තව ළඟදී පේෂන්ට් කෙනෙක් ආගිව් කරා මගේ ඇඟට සාපේක්ෂව නෙමෙයිද මගේ 170 කියලා. ඉතින් මම දකින්නේ මෙච්චරයි අපි ඉගෙනගෙන අපි හැම ඔක්කොම ගයිඩ්ලයින්ස් කියනවා අප්ඩේට් වෙනවා හැම අවුරුද්දෙම අප්ඩේට් වෙනවා. කිසිම ගයිඩ්ලයින් එකක කියලා නැහැ 170 180 සිස්ටලික් එක තියාගන්න කියලා. මොකද ඒකේ තේරුම සිස්ටලික් කියන්නේ අපි බ්ලඩ් ප්‍රෙෂර් එකක් බලනකොට කෝෂිකාවලින් කියන්නේ හાર્ට් එකේ අපි තියෙනවා බිත්ති හතරක්. මේ කාමර හතරක්. යට කාමරෙන් ඒ කියන්නේ වම් කෝෂිකාවෙන් රුධිරය පිට කරන ප්‍රමාණය තමයි අර උඩ රීඩින් එක සිස්ටලික් එක කියලා කියන්නේ. අපි සංකෝචනය වෙනකොට එන රීඩින් එක තමයි ඩයස්ටලික් එක කියලා කියන්නේ. ඒ කියන්නේ පහළ රීඩින් එක කියන්නේ 120යි 80යි කියන එක. ඒතර දැන් ඒක 180 190 සමහර අය හරි කැමැත්තෙන් තියාගෙන ඉන්නවා. එතකොට ඕකේ තේරුම ඔයගලන්ට එකපාරට එන්නේ නැහැ ස්ට්‍රෝක් කියන දේ. ඔතනදි සිද්ධ වෙන්නේ කාලයක් තිස්සේ රුධිර නාලිකා එන්න දි รา පත් වීමකට ලක් වෙනවා. මොකද අධික රුධිර පීඩනය නිසා. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ තියෙනවා කොලෙස්ටරෝල් තැම්පත් වීම සහ දියවැඩියාව. දැන් කොලෙස්ටරෝල් තැම්පත් වීමයි දියවැඩියාවයි ගොඩාක් වෙලාවට එකට එකතු වෙලා තියෙන වෙලාවක මේකේ රිස්ක් එක වැඩි. ඒ කියන්නේ අවදානම වැඩි. දැන් උදාහරණයකට දියවැඩියාවකදී දියවැඩියා කියන තත්වයකදී රුධිර නාලිකා අපි කියනවා පෙඟීමකට ලක් වෙනවා. ඒ කියන්නේ දි รา පත් වීමකට ලක් වෙනවා. ඒකේ රුධිර නාලිකාව දි รา පත් වෙනවා. ඒක මෙතන කොලෙස්ටරෝල් එකතු වෙනවා. ඒකට අපි කියන ප්ලාක් එකක් හැදෙනවා කියලා. ලේ කැටියක් හැදෙනවා කියන එක. මම ඒක තව චුට්ටකින් පෙන්නනවා. මෙන්න මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. දැන් මේ ඔයගලන්ට පේන්නේ රුධිර නාලිකාවක රුධිර සෛල ගමන් කරන හැටි. දැන් මේ රුධිර සෛල ගමන් කරනකොට අධික රුධිර පීඩනයක් තියෙනකොට මේ එන්ඩෝතීලියම් එක රුධිර නාලිකාවේ ඇතුළ ඔයගලන්ට පේනවා දැන් අර ඇතුලේ මේ ආවරණය බොහොම සංවේදී ආවරණයක් එන්ඩෝතීලියම් එක. ඕක අධික රුධිර පීඩනයක් තියෙනකොටයි දියවැඩියාව තියෙනකොටයි කොලෙස්ටරෝල් තියෙනකොටයි හරි ගොඩාක් අපි කියන්නේ ඩැමේජ් වෙනවා කියලා හානියකට ලක් වෙනවා. මොකද මේකේ ප්‍රධාන හේතුව දැන් දියවැඩියාවකදී සීනි වැඩිපුර සීනි ප්‍රමාණය ඉන්සුලින් වල උදව්ව නැතුව ඊටාම ඉක්මනින්ම එන්ඩෝතීලියම් කියන සෙල්ස් වල මේ සෛල ඇතුළට රිංගනවා. ඒතර මේ සීනි ඇතුළට ගිහිලා මේ ඇතුලේ ආවරණය ඩැමේජ් කරනවා. ඒ ඩැමේජ් කරන ආවරණයක දැන් මම ඔයගලන්ට තේරෙන භාෂාවෙන් කිව්වොත් හරිය කැමති LDL කියන කොලෙස්ටරෝල් එකයි ට්‍රයිග්ලිසරයිඩ් කියලා කොලෙස්ටරෝල් එකක් අපි දන්නවා. ඒගොල්ලන් හරිය කැමති එතනට ඇවිල්ලා තැම්පත් වෙන්න. ඒතර ඕක තැම්පත් වුණාම මෙන්න මේ වගේ කැටියක් හැදෙනවා. දැන් ඔයගලන්ට පේනවා එන්නේ කැටිය ලොකු වෙනවා. දැන් ඔය කැටිය ලොකු වෙනකොට නාලේ පොඩි වෙනවා. කැටිය ලොකු වෙනකොට නාලේ පොඩි වෙනවා. දැන් ඒ වගේම ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන් මේකේ තියෙනවා soft plaques and hard කියලා. දැන් මේ hard කියන ඒවා නාලේ පොඩි කරලා පැත්තකට වෙලා ඉන්න ඒවා. නමුත් මේ කියන්නේ මෙන්න මේක. දැන් මේ හැදිච්ච කැටිය බිත්තියේ එන්න ඝනකම වැඩි කිරීමක්. ඒවා පාඩුවේ ඉන්න දේවල්. නමුත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් soft plaques කියන්නේ දැන් මේක මෙන්න මේක soft එකක්. මේක එන්න ලොකු වෙලා කැටිය හැදිලා පුපුරනවා. දැන් මේ පුපුරන අවස්ථාවේදී බිත්තිය ඔයගලන්ට බලා ගන්න පුළුවන් එතන රතු රුධිරාණුද පට්ටිකාද සියල්ලම එකතු වෙලා හැදෙනවා ලොකු කැටියක්. දැන් ඔය කැටිය අපිට බ්‍රේන් එක ඇතුලේ හැදෙන්නත් පුළුවන්. මොකද මේ අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් එහෙම තිබිලා. එතකොට අපි කියනවා එතනම ලේ කැටිය හැදෙන ස්ට්‍රෝක් එකක් කියලා. ආයේ මේ වෙන තැනකින් එන්න පුළුවන් ලේ කැටියක් ඒ විදිහම වෙන තැනක රුධිර නාලිකාවෙන් කැටියක් හැදිලා උඩට ඇවිල්ලා බ්‍රේන් එකේ හිර වෙන්න පුළුවන් මොලේ. එතකොට අපි කියනවා එම්බොලික් කියලා. එම්බොලික් එකක් කියන්නේ ගැලවිලා ඇවිල්ලා ගිහින් හිර වෙන එකක්. දැන් මේක ඇවිල්ලා හිමරජික් ස්ට්‍රෝක් එකක්. ඒ කියන්නේ රුධිර නාලයේ ඇතුළේදීම පුපුරනවා. පීඩනය වැඩි කමට පුපුරනවා.
පීඩනය වැඩිකම නිසා. ඉතින් ඒ සියල්ලම එකතු වුණාම තමයි ඒ කියන්නේ ඒ කාරණා මොකක් හරි එකක් හින්දා අපිට ඒ අංශභාග කියන තත්ත්වය එනවා. මොකද ඒ පිපිරීමට ලක් වෙන තැන ස්නායු සෛල සියල්ලම වැඩ කරන්නේ නැති වෙනවා. දැන් මම මෙතෙන්දී අපි ගව සතියේ සාකච්ඡා කරමු. මෙතෙන්දී වැඩි හරියක් කියන්න කැමති Taman තේරුම් ගන්න ඕන ඔය ස්ට්‍රෝක් වල වර්ග දෙකක් තියෙනවා. අපි ස්ට්‍රෝක් කියන වචනේ භාවිතා කරනවට වඩා ඒක අපි කියමු తాවකාලික ස්ට්‍රෝක් එකක් කියන එක. අපි ඒකට කියන්නේ transient ischemic attack කියලා. TIA කියන තත්ත්වය. සමහර මිනිස්සුන්ට මේ වගේ තත්ත්ව ඇති වෙනවා විනාඩි 5ක් 10ක් විතරක් තියෙනවා. එකපාරට සමහරු කියනවා කට ඇද වුණා විනාඩි 10ක් විතර ඒ කට ඇදවීම තියෙනවා. අපිට තේරෙන්නේ නැතුව මේවා ආයේ නිවැරදිව ආයේ නිවැරදි වෙනවා. ඒතකොට හොස්පිටල් එකට යන්න කලින් එයාට සනීප වෙලා. නමුත් තේරුම් ගන්න ඕනේ මේ TIA කියන තත්ත්වය නිතරම එනවා නම් හෝ Tamanට කලින් ස්ට්‍රෝක් එකක් ආපු කෙනෙක් නම් එයාට ඊටාම වැඩි අවදානමක එයා ඉන්නවා. නැවත සැරයක් අංශභාගය ඇති වෙනවා. හොඳයි බොහොම ස්තුතියි කෞශල පෙරේරා වෛද්‍යතුමිය සමග අපි කතා කළේ. අද අංශභාගය පිළිබඳව අපි ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවා. වෛද්‍යතුමියට ස්තුතිවන්ත වෙමින් අපි ජයග්‍රාහකයා කියන්න සූදානම් වෙන්නේ KG සරත් අම්බලන්ගොඩින් අපිට කතා කළා. නිවැරදි පිළිතුර ලබා දුන්නා. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගන්න ලබන්නේ වසර කීයකට වරක්ද කියන එකයි අපේ ප්‍රශ්නේ උනේ. වසර 4කට සැරයක්